කෙනෙක් විදිහට කොහොමද අපේ දවස ගෙවෙන්නේ? ඉතින් කැම්පස් එකේ කැඩට්ස්ට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ෂෙඩියුල් එකේ විදිහට කොහොමද අපි දවසේ වැඩ ටික කරන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේ මෙයින් ફોකස් කරන්නේ. බ්‍රේක්ෆාස්ට් එකෙන් පස්සේ අපිට යන්න තියෙන මාස්ටර් පැරඩ් එකට. සාමාන්‍යයෙන් මාස්ටර් පැරඩ් එක තියෙන්නේ උදේ 8:10ට විතර. එතකොට අපිට 8:10 වෙනකන් වෙලා තියෙනවා ඒක රෙඩි වෙන්න. ඉස්සල වීඩියෝ එකේ තිබ්බේ මාස්ටර් පැරඩ් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මාස්ටර් පැරඩ් එකෙන් පස්සේ අපිට ෂෙඩියුල් වෙලා තියෙන්නේ ලෙක්චර්ස්. සාමාන්‍යයෙන් ලෙක්චරින් අවර්ස් යන්නේ උදේ 9 ඉඳන් හවස 4 වෙනකම්. ඒ ලෙක්චරින් අවර්ස් ඇතුලේ අපිට ටී බ්‍රේක්ස් දෙකක් ලන්ච් ටයිම් එක වගේ දේවල් හම් වෙනවා. සාමාන්‍යයෙන් උදේ ටී බ්‍රේක් එකේ අපිට පොඩි ස්නැක් එකක් හම් වෙනවා කැෆෙටේරියා එකෙන්. ඊට පස්සේ අපි කෙලින්ම 12 වෙනකන් ලෙක්චර්ස්. ඉතින් අද ටයිම් ටේබල් එකේ තියෙන්නේ අපිට 12 ඉඳන් ආයි 2:00මාරෙන් ලෙක්චර්ස් වලින් පස්සේ අසයින්මන්ට්ස් පීරියඩ් තියෙනවා. ඉතින් අපිට අසයින්මන්ට් පීරියඩ් වලදී ලයිබ්‍රරි එක යූස් කරන්න පුළුවන් නැත්නම් ක්ලාස් රූම් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ෆැසිලිටිස් අපිට හම් වෙලා තියෙනවා. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways. And on we'll go. They are calculating these parallel formulas. We'll see how this formula you are given. Right? Calculate their longitude. So they sailed along a chosen parallel of latitude until they made landfall. Landfall means
when they see the land, until they see the land. And they sailed along the coast. Modern navigators have the means of obtaining latitude and longitude easily at all times. I don't wanna miss a beat, and on we'll go through the wastelands, through the highways, till my shadow turns to sun rays, and on we'll go through the wastelands, through the highways, and on we'll go. අපි උදේ 9 ඉඳන් හවස 4 වෙනකන් ලෙක්චර්ස් තිබ්බයින් පස්සේ හැම කැඩට් කෙනෙක්ම මොකක්ම හරි ස්පෝර්ට් එකක් කරන්න ඕනේ. ඉතින් කැම්පස් එකෙන් අපිට ස්පෝර්ට්ස් ඉක්විප්මන්ට්ස් දීලා තියෙනවා. නැත්නම් අපිට ජිම්නේසියම් යූස් කරන්න පුළුවන්. ඉතින් අපේ බැච් එකට අද තියෙන්නේ ස්විමින්. ඉතින් අපි 4:00 වෙද්දි ස්විමින් වලට යන්න රෙඩි වෙලා රිපෝට් කරන්න ඕනේ. ඊට පස්සේ අපේ ස්විමින් ප්‍රැක්ටිසස් තියෙනවා. සාමාන්‍යයෙන් පැය එකමාරක් විතර. ඊට පස්සේ ස්විමින් ප්‍රැක්ටිසස් වලින් පස්සේ අපිට ආයි හොස්ටල් එකට ඇවිල්ලා චේන්ජ් කරගෙන යුනිෆෝම් එක ඇඳගෙන ඩිනර් වලට යන්න තියෙන්නේ 6:30 වලට. එතකොට අපි බලමු කොහොමද අපේ ස්විමින් ප්‍රැක්ටිසස් වෙන්නේ, කොහොමද අපි ඩිනර් එකට රෙඩි වෙලා යන්නේ. ඉතින් ඒ වීඩියෝ ටික ඊළඟට මම ඔයාලට කියලා බලාපොරොත්තු රෑ 6:00ට තියෙන ඩිනර් එකෙන් පස්සේ සතියකට දවස් 3ක් රූම් ඉන්ස්පෙක්ෂන් තියෙනවා. අපි 6:00 ඩිනර් ගත්තන් පස්සේ කෙලින්ම කරන්නේ රෑ 8ට තියෙන රූම් ඉන්ස්පෙක්ෂන් එකට රැස් දෙන එක. රූම් ඉන්ස්පෙක්ෂන් එකේ කරන්නේ වෝර්ඩන් කෙනෙක් ඇවිල්ලා අපේ තියෙන හැම රූම් එකම චෙක් කරනවා අපි සේරම ක්ලීන් කරලාද තියෙන්නේ කියලා. රෑ 8ට රූම් ඉන්ස්පෙක්ෂන් ඉවරුණායින් පස්සේ අපිට රෑ 10 වෙනකම් වෙලා තියෙනවා හොස්ටල් එකේ ලයිට්ස් ඔන් කරන්න. රෑ 10න් පස්සේ හොස්ටල් එකේ ලයිට්ස් සේරම ඔෆ් කරනවා. එතකොට ඒ වෙලාව ඇතුලේ අපිට පහුවෙනද අදින්න තියෙන යුනිෆෝම්ස් සේරම අයන් කරන්න ඕනේ. අපේ සපත්තු පොලිෂ් කරන්න ඕනේ. අපේ අදපු යුනිෆෝම් සේරම හොදා ගන්න ඕනේ. ඒ වගේ පර්සනල් වැඩ ටික සේරම කරගන්න පුළුවන්. ඉතින් අපිට මොන හරි වැඩ තියෙනවා නම් පාඩම් වල මොන හරි තියෙනවා නම් කරන්න අපිට වෙනම ස්ටඩි ඒරියා එකක් හදලා තියෙනවා. ඉතින් අපිට ඒ ස්ටඩි ඒරියා එකට ගිහිල්ලා වැඩ ටික කරගන්න පුළුවන්. රෑ 10 වෙද්දී හොස්ටල් එකේ ලයිට් සේරම ඔෆ් වෙනවා. ඉතින් අපේ ෂෙඩියුල් එකේ තියෙන විදිහට අපි රෑ 10 වෙද්දී නිදා ගන්න ඕනේ. If you walking
මේක මොන තමයි? ඉතින් මේ විදිහට තමයි නැවිගේෂන් කැරට් කෙනෙක් විදිහට මගේ දවස ගෙවෙන්නේ. ඉතින් මම මුලින්ම තෑන්ක්ෆුල් වෙනවා මේ වීඩියෝ එකට සපෝට් කරපු හැම කෙනෙක්ටම, টොප් මැනේජ්මන්ට් එක, කැප්ටන් සෙඩ්රික්, හැම වෝර්ඩන් කෙනෙක්ටම, මගේ හැම බැච්මේට් කෙනෙක්ටම මට සපෝට් කරන්නට. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වගේ වීඩියෝ මගේ channel එකේ ඉස්සරහට share කරන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහටත් මේ වීඩියෝ වලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.